ආයිබෝවන් අද දෙවන පරපුර මාධ්‍ය හමුවට මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ජාතික අක්ෂි රෝහලේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලීනගේ මහත්මයා ඒ වගේම දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ කළුතර දිස්ත්‍රික් නායක අපේ ලහිරු සහෝදරයා දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ මෙම මාධ්‍ය හමුව කැඳවුවේ වර්තමානයේ තියෙන විශේෂිත වශයෙන් නිර්මාණය වෙලා තියෙන මේ දේශපාලන කාරණා සම්බන්ධයෙන් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ මතය සහ අදහස් සමාජය දැනුවත් කරන්න. අපි ප්‍රධාන වශයෙන්ම දකිනවා මේ වෙනකොට ලංකාවේ නැවතත් මේ බෙදුම්වාදයේ සෙවණැලි බෙදුම්වාදයේ යම් යම් හඬවල් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි දන්නවා 2009 මේ රටේ බෙදුම්වාදයේ සඳහා වෙච්ච යුද පෙරමුණ එහෙම නැත්නම් මේ බෙදුම්වාදී LTT යුද පෙරමුණ යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවා. අවුරුදු 30ක් ඈදුණු යුද්ධයක් පරාජය කළා බෙදුම්වාදයට අදාළව යුද පෙරමුණ මේ වෙනකොට නිහඬ කරලා තියෙන්නේ. නමුත් අපි එදා ඉඳන්ම අද දක්වා පැහැදිලිව කියපු ප්‍රධානම කාරණාව තමයි මේ බෙදුම්වාදයේ යුද පෙරමුණ අපි පරාජය කරාට බෙදුම්වාදයට අදාළ අනිත් පෙරමුණු සියල්ල ක්‍රියාත්මකයි කියන කාරණාව. එතකොට අපි පැහැදිලිව අද දකිනවා මේ බෙදුම්වාදයේ සෙවණැලි නැවත මතුවෙමින් ක්‍රියාත්මක වෙමින් මේ රට යම් අනුතුරක් කරා ඇදගෙන යන තත්ත්වයක්. එතකොට අපි දන්නවා පහුගිය කාලේ බටලන්ද සම්බන්ධයෙන් එක්සත් ජනපදයේදී හිටපු ජනාධිපතිවරයාව සම්මුඛ සාකච්ඡාවකට ලක් කර අල් ජසීරා එකෙන්. හැබැයි මේ අල් ජසීරා එකෙන් මේ සම්මුඛ සාකච්ඡාව කරන්නේ BBC එකේ මාධ්‍යවේදීන් ප්‍රමුඛ කරගෙන එංගලන්තයේදී. ඒකෙදි මේ බටලන්ද සම්බන්ධයෙන් වාර්තාව නැවතත් ලොකු හාවක් කූවක් ලෙස කරලියට ගෙනාවා. ඒතර අපි පැහැදිලිවම කිව්ව දෙයක් තමයි මේ ආණ්ඩුවට මේ බටලන්ද කියන කාරණාව 88 89 එහෙම නැත්නම් මේ 87 ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක 83 ජනතා විමුක්ති කරන තහනම් කරලා ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක ආපු මේ මහා දේශපාලන කාරණාව බටලන්දට විතරක් ලඝු කරන්න එපා කියන කාරණාව. එතකොට මේ බටලන්දට විතරක් මේ පුංචි තැනකට මේක ලඝු කරන්නේ නැතුව මේක ගැන සමස්ත පරීක්ෂණයක් රජයට කරන්න කියන යෝජනාව අපි කරා. ඒක අපි කිව්වේ යම් හේතුවක් ඇතුව. අන්න දැන් මේ හේතුවට අදාළ බලලා මල්ලෙන් එළියට පැනලා තියෙනවා. දැන් ඊයේ වෙනකොට එක්සත් රාජධානිය එහෙම නැත්නම් මේ බ්‍රිතාන්‍ය ලංකාවේ හමුදාපතිවරු 3 දෙනෙක් විශේෂයෙන්ම යුද්ධයේ මෙහෙවපු නාවික හමුදාවේ අඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහත්මයා සහ ජගත් ජයසූරිය ජෙනරල් ඒ වගේම ජෙනරල් ශවෙන් සිල්වා ඇතුළුව ඔවුන්ට දැන් සම්බාධක ප්‍රමාණයක් සහ ඔවුන්ට සම්බන්ධයෙන් ඔවුන් ජාත්‍යන්තර වශයෙන් හිර කරන්න අවශ්‍ය දෙලක් එළලා තියෙනවා. එතකොට දැන් මේ රජය ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිපත්තිය දරන ප්‍රතිපත්තිය සහ දක්වන ප්‍රතිචාර මොනවද කියලා දැනගන්න අපි කැමතියි. අපි පැහැදිලිවම දකිනවා මේ කාරණාව මේ යුද්ධ වෙලාවේදී හමුදාවේ හිටපු හමුදාපතිවරුන්ට ගන්න මේ තීරණ සහ අර අල් ජසීරා එකෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මූලික කරගෙන බටලන්ද වාර්තාව එදිට ඇදපු එක අතරත් යටින් සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය තමයි දෙමළ ඩයස්පෝරාව සහ බෙදුම්වාදී අරමුණු. මේ සියලු දෙනාටම අවශ්‍ය වෙන 2023 12 වෙනි මාසයේ ගෙනාපු මේ සත්‍ය සීමේ කොමිෂන් සභාව රනිල් වික්‍රමසිංහ මහත්මයාම LTT ඩයස්පෝරාවත් එක්ක එකතු වෙලා උන්ගේ මනදොල සපුරන්න නිර්මාණය කරලා ගෙනාපු මේ රටේ රාජ්‍ය සහ මේ රට අස්ථාවර කරලා මේ රටේ ආරක්ෂකංශ දුර්මුඛ කරලා ඒවා බිඳවට්ටන්න ගේන්න බලාපොරොත්තු දැන් ගෙනල්ලා මං හිතන්නේ ගැසට් කරලා ඔක්කොම කරලා තියෙන්නේ මේ සත්‍යසීමේ කොමිෂන් සභාව පනත නැවත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මනෝභාවය නිර්මාණය කරන්න. පැහැදිලිවම අපි දන්නවා මේ වෙලාවේ වාම දේශපාලන බලවේගයක් නිර්මාණය වෙලා තිනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ ඉන්නවා මේ රට ආදරය කරන දේශමාමක ජනතාවක්. මේ ආණ්ඩුව පත් කරන්නේ ඒ ජනතාවත් පහුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නිර්මාණය කරපු රට ආදරය කරපු ඒ රටේ උරුමයට ආදරය කරන 69 ලක්ෂයේ කොටසත් එකතුලා තමයි මේ අලුත් ආණ්ඩුව හදන්නේ. එතකොට මේ ආණ්ඩුව හදපු ජනතාව තුළ මනෝභාවයක් හදන්න ඕනේ. මෙන්න මේ රට බිඳවට්ටන්න අවශ්‍ය සත්‍යසීමේ කොමිෂන් සභාවෙන්දි මරුකුල් මේ රටේ නීත්‍යානුකූල කරන්න. අන්න ඒකට අවශ්‍ය පුංචි උප්පරවැට්ටියක් තමයි බටලන්ද හරාගත්තේ. ඒ නිසා තමයි අපි මේ ආණ්ඩුවට කිව්වේ ජාත්‍යන්තර උගුල් වලට අහු වෙන්න එපා. ඔබ නිවැරදි පරීක්ෂණයක් මේ ඉතිහාසයට කරන්න. ඒක 88 89 විතරක් නෙවෙයි 83 ඉඳන් ඈඳුණු මේ රට බෙදාවෙන් කරන්න හදපු 87 ඉන්දු ලංකා ගිවිසුමත් එක්ක ඈඳුණු සමස්ත ක්‍රියාවලියටම ඔබට
අවම යුතුයකමක් තියෙනවා මේ සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයක් කරන්න. අභ්‍යන්තර වශයෙන් ඔබ නිවැරදි පරීක්ෂණයක් කරන්නේ නැත්නම් අභ්‍යන්තර වශයෙන් ඔබ ප්‍රජාතන්ත්‍රවාදීව මේ පරීක්ෂණ කරන්නේ නැත්නම් රටේ ජනතාව ජාත්‍යන්තරයෙන් එන පරීක්ෂණ වලට යට වෙනවා. ජාත්‍යන්තරයෙන් ගෙන මරවුගුල් වලට යට වෙනවා. අන්න දැන් එහෙම මරවුගුලක් තමයි යටවලා දැන් පියවර දෙකක් තුනක් ඉස්සරහට තියලා තිනවා. තාම අපිට පේන්නේ මේ ආණ්ඩුව මේක තේරුම් ගත්ත බව. ඒ නිසා තමයි අපි ආණ්ඩුවට කියන්නේ මේ රණවිරුවන් දඩයන් කිරීමේ මුවාවේ මේ ආරක්ෂකංශ මර්ධනය කළා යටත් කළා ඒ ආරක්ෂකංශ දුර්වල කරලා මේ රට නැවතත් බෙදුම්වාදී ඒ තමන්ගේ වුමනා ඉෂ්ට කරගන්න පුළුවන් විදියට ඉන්දු ලංකා නිවුසුමෙන් මේ පළාත් පාලන ක්‍රමේ ශක්තිමත් කළා මහ ඇමතිට බලය දීලා මේ රටේ රාජ්‍ය මධ්‍යම ආණ්ඩුවේ බලතල හීන කරලා කඩා වට්ටන්න අවශ්‍ය පියවර තමයි මේ අඩියෙන් අඩිය තීමින් යන්නේ. අපි ජනතාවට කියනවා මේ ගැන ලොකු අවධානයකින් ඉන්න. මේ පුංචි ක්‍රියාවලියක පුංචි කාරණා නෙවෙයි. ඒ වගේම තමයි අපි දැන් අහනවා මේ රජයෙන්. ඒ වගේම මේ විදේශ ඇමතුමාගෙන් දැන් රටේ රාජ්‍යයේ යම් යම් තනතුරු දරපු අයට එරෙහිව මේ වෙලාවේ යම් තීරණ ටිකක් අරන් තියෙන එක්සත් රාජධානිය. ඔබට පුළුවන් දැන් ඒ තානාධිපතිවරු ගෙනල්ලා ඒ සම්බන්ධයෙන් විමසන්න. එහෙම ක්‍රියාවලියක් වුණාද? මේක අවසානයේ බලපන්නේ අපිට රටට. එහෙම නැත්නම් ඔබත් ඉන්නේ. එහෙම නැත්නම් අපි අහනවා ඔබත් ඉන්නේ අර එංගලන්තේ හරි ඩයස්පෝරාවේ කියන මතයේද? මේ ආණ්ඩුවේ ඉන්නේ ඒ LTT ඩයස්පෝරාව විසින් කියන මතයේද? එහෙම නැත්නම් ඇයි ඔබ විදේශ අමාත්‍යාංශය හරහා මෙවැනි තීරණ ගත්ත රාජ්‍යයන් සම්බන්ධයෙන් කැඳවීමක් කළ තානාධිපතිවරුන්ගෙන් ප්‍රශ්න අහන්නේ නැත්තේ? ඉතින් අපි ඒක දැනගන්න කැමති මේ ආණ්ඩුවෙන්. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා මේ මරවුගුල් වල වැටෙන්න එපා. ඉතිහාසයේ ජීවිත ගණනාවක් පූජා කළා දේශපාලන ව්‍යාපාරයක් හදලා ඒ ජනතාවගේ බලාපොරොත්තු මතින් නම් ඔබ බලයට ආවේ. ඔබට සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ ඉතිහාසයේ බෙදුම්වාදයට එරෙහිව ඉන්දු ලංකා ගිවිසුම බෙදුම්වාදයට එරෙහිව ජීවිත 60000ක් පූජා කරපු දේශපාලන ව්‍යාපාරික අභිලාෂයන් වලට පිටින් ගිහිල්ලා ජනවරමක් ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේක මේ බටලන්ද නාටකයේ සහ මේ නාටක සියල්ල එකට ගැට ගැහෙන්නේ බෙදුම්වාදී අරමුණු ඉෂ්ට කරන්න. ඒකට පාර කැපෙනවා ඔබ විසින් මේ රට ඇතුලේ සදාචාරාත්මක ලෙස ඔබේ ඉතිහාසයට පයින් ගහන්නේ නැතුව ඔබේ ඒ ජීවිත පූජා කරපු 60000ක් මිනිසුන්ට සාධාරණ ඉෂ්ට කරන්න අවශ්‍ය කොමිසම් සභාවක් හෝ ඊකට අවශ්‍ය පරීක්ෂණ ඔබ පටන් ගන්න. එහෙම නැතුව අර BBC එක විසින් දුන්න ඩයස්පෝරාවේ ලනුව ගිලලා ඒකට ගැට ගැහිලා මේ සත්‍ය සෙවීමේ කොමිසම් සභාව ඇතුළු මේ රට අහිතකර වැඩපිළිවෙලකට මේ රට ගෙනියන්න ඉඩ තියන්න එපා කියන එක අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අපි මතක් කරනවා කුමන හෝ තානාතිරමක කෙනෙක් ඒක රාජ්‍යාංශය වෙන්න පුළුවන් වෙනත් පාර්ශවයක් වෙන්න පුළුවන් මේ රට ඇතුලේ වැරදි කළා තියෙනවා නම් ඒ ගැන පැහැදිලිව හොයන්න රට ඇතුලේ අභ්‍යන්තරයෙන් ඒකට වෙන රටවල් වලට ඇඟිලි දාන්න අත දාන්න ඉඩ තියන්න එපා. තමන්ගේ ස්වෛරීත්වය රැක ගන්න. තමන්ගේ ස්වාධිපත්‍යය රැක ගන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ලෝකේ කවුරුත් ඇවිල්ලා අපිට පරීක්ෂණ කරන්න හැටි කියලා දෙන්න අවශ්‍ය නැහැ. මේ ආණ්ඩුවට වක්කීමක් තියෙනවා. එහෙම මොන හරි නීති කඩ වෙලා තියෙනවා නම් කුමන හෝ අංශයකින් ඒකට පරීක්ෂණයක් රට ඇතුලේ කරන්න. එහෙම නැතුව රටේ ස්වාධිපත්‍ය, රටේ ආරක්ෂක අංශවල ස්වාධිපත්‍ය, මේ රටේ අනාගතය විදේශ රටවල් වලට උගස් වෙන්න ඉඩ තියන්න එපා කියන කාරණාව අපි මේ ආණ්ඩුවට මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි අපි දකිනවා මේ වෙනකොට අලුත් අයවැය සම්මත වෙලා තියෙනවා. හැබැයි අයවැය සම්මතුනාට ඒත් එක ගැට ගැහිච්ච ප්‍රශ්න ගණනාවක් සමාජෙට මතුවලා තියෙනවා. ජනතාවාදී අයවැය කිව්වට අපිට පැහැදිලිව පේනවා මේක මේ IMF අරමුණු ඉෂ්ට කරන්න නිර්මාණය කරපු අයවැයක් කියන කාරණාව. දැන් පැහැදිලිවම අපි දකිනවා මේ මොහොතේ නිශ්චිත වශයෙන්ම රැකියා විරහිත උපාධිධාරීන් ආයි නැවත පාරට වැටෙන තත්ත්වයකට ඇති වෙලා තියෙන්නේ. දැන් මේ ආණ්ඩුවට රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. යුතුයකමක් තියෙනවා. මොකද්ද මේ වගකීම සහ යුතුයකම? මේ වර්තමාන NPP ආණ්ඩුවේ ජනාධිපතිවරයා වශයෙන් පත් වෙන්න කලින් තිබ්බ මැතිවරණයේදී ජනාධිපතිවරයා වෙන්න කලින් ඔහු පොරොන්දුවක් දෙනවා මේ උපාධිධාරීන්ට සාධාරණයක් ඉෂ්ට කරනවා සහ ඔවුන්ට රැකියාව ලබා දෙනවා කියන කාරණාව. එතකොට මේ රටේ වර්තමාන ජනාධිපතිවරයා හැටියට වාම දේශපාලනයේ නියුතු කෙනෙක් හැටියට කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් හැටියට ශිෂ්‍ය රණන්වල පෙරමුණේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ නියෝජනයක් තියෙන නායකයෙක් හැටියට ඔබ දුන්න පොරොන්දු වලට මොකද වෙලා තියෙන්නේ කියලා අපි අහන්න කැමතියි. අපි කියන්නේ මේක එකරයෙන් කරන්න කියලා. එකපාරින් කරන්න කියලා. හැබැයි මේ රටේ රැකියාව විරුද්ධ උපාධිධාරීන් 35000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවනම් ඔවුන් ඔබේ ඡන්ද ව්‍යාපාරයේ ඇතුළේදී ඔබ ඔවුන්ට යම්
සහනයක් දෙන බවට පොරොන්දුවක් වුණා නම් ඒ පොරොන්දුවට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? දැන් මොකද වෙලා තියෙන්නේ කියලා අපි අහන්න කැමතියි. ඉතින් අපි පැහැදිලිවම කියනවා එක රැයෙන් මේ සියලුම උපාදානට රැකියා දෙන්න බෑ. නමුත් ඔබට ඒකට සාධනීය වැඩපිළිවෙලක් පෙන්වන්න අවශ්‍යයි. ඒ වගේම තමයි මේක රාජ්‍ය අංශය වෙන්න පුළුවන්. මේක පෞද්ගලික අංශය වෙන්න පුළුවන්. මේක ව්‍යවසායික පැත්තෙන් වෙන්න පුළුවන්. මේ උපාධිධාරීන් රටේ දියුණුවට රටේ ශක්තිමත් කරන්න යොදා ගන්න කියන ආරාධනාව අපි මේ ආණ්ඩුවට කරන්න කැමතියි. උපාධිධාරීන් පාරේ තියන්න එපා. ඔබ උපාධිධාරීන්ගේ පාර්ලිමේන්තුව පුරවන්න ඕනි කියලා මේ රටේ ජනතාවගෙන් ඡන්දෙ ගත්තා. දැන් ආණ්ඩුව පාර්ලිමේන්තුව ජනතාව උපාධිධාරීන්ගෙන් පිරෙව්වා. දැන් පාර්ලිමේන්තුව උපාධිධාරීන්ගෙන් පුරවලා එක්කෙනෙක් දෙන්නෙක් නම් උපාධිල ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි බහුතරයක් මේ රටේ ජනතාව ඔබ පෙන්න උපාසාධික දිහා බලලා මේ රටේ පාර්ලිමේන්තුව උපාධිධාරීන්ගෙන් පිරෙව්වා. දැන් එහෙනම් මොකද්ද ඔබට තියෙන අවම යුතුයකම? මේ පාරට වැටලා ඉන්න උපාධිධාරීන්ගෙන් මේ රට ප්‍රයෝජනයක් ගන්න එක. දැන් ව්‍යවසාය සම්බන්ධයෙන් කර්මාන්ත සම්බන්ධයෙන් අමාත්‍යාංශ තියෙන ඔබේ යතේ. මේ උපාධිධාරීන් ව්‍යවසායකත්වයට යොමු කරගන්න. ඔවුන්ට ඒ ව්‍යවසායකත්වය කියා දෙන්න, ඔවුන්ගෙන් වැඩක් ගන්න. රාජ්‍යාංශයේ පුරප්පාඩු දිනවා නම් ඒවා පුරවන්න. IMF එකට යට වෙලා මේ රටේ සැලසුම් හදන්න ගිහිලා රාජ්‍යාංශයේ දුර්වල කරන වැඩවලට යන්න එපා කියන කාරණාව අපි කියන්න කැමතියි. ඒ වගේම තමයි මේ රැකියාව විරුද්ධ උපාදානයේ සාධාරණ උත්තරයක් දෙන්න ඕනුන්ගේ වයස ගිහිල්ලා ඔවුන්ට පුහුණු කාලයක් ගන්න තියෙන කාලය ගිහිල්ලා මේ උපාදානයෙන් තව එන්න වැඩි වෙනවා. දැන් ඒ වගේම අපි කියන්න කැමති මේ අයවැය ඇතුලේ සහ මේ ආණ්ඩුව පත් වෙලා දැන් මාස කිහිපයක් ගිහිල්ලා තිනවා. අවම වශයෙන් ඔබ යම් ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියනවාද? අපි පැහැදිලිවම දන්නවා මේ රටේ තියෙන මේ අධ්‍යාපන ක්‍රමයේ ගොඩක් අඩුපාඩු තියෙනවා. මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ ආධාරණ විෂයන් වල ලොකු අඩුපාඩු ප්‍රමාණයක් තියෙනවා. රැකියාව වෙළඳපොළට ගැලපෙන්නේ නැති අධ්‍යාපන වැඩසටහන් ගණනාවක් මේ විශ්වවිද්‍යාලය ඇතුළේ තියෙනවා. අවම අපි දැනගන්න කැමතියි දැන් මේ 35000කට විතර ලං වෙලා ඉන්න මේ රැකියාව විරහිත උපාධිධාරීන් ඊළඟ අවුරුද්දේ තව වැඩි වෙනවා. දැන් ඔබ මොකක්ද අරන් තියෙන පියවර? වහවහ ඔබ කළ යුතුව තියෙන්නේ මොකද්ද? මේ රැකියාව විරහිත උපාධිධාරීන් ඇති වෙන පාඨමාලා සංශෝධනය කරලා රැකියාව වෙළඳපොළට ගැලපෙන වැඩපිළිවෙලක් මේ විශ්වවිද්‍යාලය තුළට ගේන්න. අවම ඒකටවත් මැදිහත් වෙනවද? එතකොට හෙට ඉඳන් ලබන අවුරුද්දේ මේ රැකියාව විරහිත උපාධිධාරීන්ගේ ප්‍රමාණය තව අඩු කරගන්න පුළුවන්. ඒ අතරතුර මේ ඉන්න උපාධිධාරීන්ට සාධාරණක් ඉෂ්ට කළා ඔවුන් මේ රැකියාව වෙළඳපොළට සහ රට දියුණු කරන වැඩ පිළිවෙලට දායක කරගන්න කියන ආරාධනාව අපි කරන්න කැමතියි. මේවා කඩාකප්පල් කරන්න අරමුණෙන් කියන කතා නෙවෙයි. පළවෙනි අධීරයේදී අපි ඔබෙන් ඉල්ල පළවෙනි දේ තමයි විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ රැකියාව වෙළඳපොළට ගැලපෙන්නේ නැති ඒ සීළු පාඨමාලා නැවත සංශෝධනය කරන්න. ඒක ඔබට අද කරන්න පුළුවන්. හෙට කරන්න පුළුවන්. ඒ හරහා මේ රැකියාව විරහිත උපාධිධාරීන් ජීවන එක සීමා කරන්න අඩු කරගන්න. ඊට පස්සේ ඒකත් එක්කම සමගාමීව මේ රැකියාව විරහිත උපාධිධාරීන්ට ඔබ දුන්න පොරොන්දු ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙන්න කලින් පළවත්ත මූලස්ථානයේදී ඒ ඔබ දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න කියන ආරාධනාව අපි ඔබට කරන්න කැමතියි. කඩාකප්පල් කිරීමේ විපක්ෂයක් ලෙස නෙවෙයි මඟ පෙන්වීමේ විපක්ෂයක් ලෙස තමයි ඔබට මේ ආරාධනාව කරන්නේ. ඒ වගේම තමයි අපි දැන් පහුගිය දවස්වල දැක්කා උතුරේ තියෙන පන්සල් වලට විවිධ බාධා එල්ල කරනවා. දැන් අපි පැහැදිලිවම දැක්ක දෙයක් මේ පහුගිය දවසක තිස්ස විහාරයේ තිබුණු දානමය පින්කමකට රටේ ආරක්ෂක අංශ මැදිහත් වෙලා ඒ කරපු දානමය පින්කම නවත්තන්න කටයුතු කරලා තිබුණා. ඉතින් අපිට පළවෙනිට අපි දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ හැටියට බෞද්ධයෝ හැටියට මේක බෞද්ධ රටක් හැටියට අපේ විරෝධය අපි පළ කරනවා ඒ ක්‍රියාවලියට. ඒ වගේම අපේ කනගාටුව පළ කරනවා කිසිම තත්ත්වයක් යටතේ විවස්ථාවෙන් නවවෙනි වගන්තියෙම බෞද්ධ දර්ශනය ආරක්ෂා කරලා පෝෂණය කරනවා කියලා පොරොන්දු වෙච්ච ආණ්ඩුවකට මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න ඉඩ දෙන්න බෑ. මේක මම අර කලින් කියපු ඩයස්පෝරාවේ අරමුණු අනුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක්ද කියලා අපි අහන්න කැමතියි. කුමන තත්ත්වයක් යටතේ හෝ දානයක් නවත්තන්න අඩුම සතෙක්ට කන්න දුන්න කෑම ටිකක් සතෙක් කනකොටවත් ගලක්වත් ගහන්න නැතුව හිටපු ජාතියක් රටක් මේ මහා සංඝරත්නයට මහා දානයක් සූදානම් කරන වෙලාවේ ඒක නවත්තන එක මන් දන්නේ මේ රටේ සංස්කෘතික හරපද්ධතියට කරපු ඉතාම නරක කැලැල් සහගත දෙයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි අපේ විරෝධය පළ කරනවා. ඒ වගේම තමයි අපි දකිනවා දැන් මම පුංචි කාලේ ඔය යුද්ධයේ තියෙන කාලේ හිටියේ ත්‍රිකුණාමලේ. ඒතර ත්‍රිකුණාමලේ තියෙන කෝණේශ්වරම් කෝවිල. මේ රජයේ හමුදා මැදිහත් වෙලා කෝණේශ්වරම් කෝවිලේ පූජා වැඩසටහන් තියෙන කාලෙට රජයේ හමුදා මැදිහත් වෙලා තමයි මේ ස්ථාන පිරිසිදු කරලා ඒවා වර්ණ ගන්නවලා ඒවට අවශ්‍ය පහසුකම් හදලා සියල්ල කරන්නේ.
ඒ වගේම ගෝකන්න පන්සල තියෙනවා. පන්සලේ වැඩසටහන් වලටත් ඒ හමුදා මැදිහත් වෙන්නේ. මේ සමස්ත රට පුරාම තියෙන ඒක මේ බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු කියලා ભેදයක් නැතුව, මුස්ලිම් කියලා ભેදයක් නැතුව මේ රටේ ආරක්ෂක අංශ පල්ලියේ මංගල්‍ය තියෙන දවස් වලට මඩු පල්ලියේ හමුදාව මැදිහත් වෙනවා. ඒවට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒක රාජ්‍යයේ වගකීමක්. එතකොට දැන් එහෙම සමස්තයක් වශයෙන් කියන්නේ කෝවිල් උතුරේ තියෙන කෝවිල් කීයක් නම් මේ රටේ ආරක්ෂක අංශ ප්‍රශංසකරණය කරලා ඇතිද? නිර්මාණය කරලා ඇද්ද? ඇයි මේ බෞද්ධ පන්සල් වලට විතරක් මෙහෙම කරන්නේ? එතකොට මේක මේ තවත් එක අතකින් මේ බෞද්ධයන්ගේ යම් පීඩනයක් ඇති කරලා නැවත මේ රටවල් අරාජික කරන්න කරන වැඩපිළිවෙලක්ද? එහෙම නැත්නම් අර ඩයස්පෝලාවේ බලල්ලකවල් විවිධ අංශ වලින් ක්‍රියාත්මක වීමක්ද? එතකොට අපි ඒක මේ ආණ්ඩුවෙන් අහන්න කැමතියි. ඒ වගේම අපි පැහැදිලිව කියනවා මේ වැඩේට නම් යන්න එපා. මේ රටේ උරුමයට අත තියන්න එපා. ඉතිහාසයේ පවා යුද්ධ කරලා මේ රට බේරගත් අවස්ථා ගණනාවක් තියෙනවා. මේ හැම අවස්ථාවකම රජවරු ඒ සේනා සංවිධානය කරන් ගිහිලා යුද්ධ අවසන් කරලා ඒ සේනා සොල්දාදුව කොටසක් රටේ ආර්ථිකය හදන්න කුෂ්කර්මාන්තයට දායද කරනවා. නැවත කුඹුරට එවනවා. කොටසක් වෙහෙර විහාර ටික ප්‍රශංසකරණ කරන්න පන්සලට එවනවා සොල්දාදුව ටික. තව කොටසක් ආයි ගම්බිම් වලට යවලා ගම්බිම් නැවත නිර්මාණය කරනවා. මෙහෙම ඉතිහාසයක් සංස්කෘතියක් තිබ්බ රටක්. එතකොට එහෙම රටක් ඇතුලේ හමුදා ආරක්ෂක අංශ මේ ආගමික කටයුතු වලට විශේෂයෙන්ම බෞද්ධ කටයුතු වලට අනිත් කෝවිල් වල පල්ලි වල මංගල්‍ය වලට මේ උත්සව වලට මැදිහත් වෙන එක, ඒ වලට සේවා සපයන එක, ඒ වලට සංස්කෘතික වශයෙන් මැදිහත් වෙන එක ඒක මේ රටේ වෙන්න ඕන දෙයක් මේ සංස්කෘතික උරුමයත් එක්ක. ඇයි ඒව නවත්තන්නේ? ඇයි ඒවට බාධා කරන්නේ? ඇයි එහෙම තැනක බෞද්ධ පන්සල් විතරක් ඉලක්කගත කරලා මෙහෙම දේවල් කරන්නේ? ඉතින් මේ ගැන අපි නැවත වරක් මේ රටේ ආණ්ඩුවට හිතන්න කියන බලකිරීම කරනවා. දැන් මේ කියනවා මේ මාක්ස්වාදී බෞද්ධකවාදී ජනතාවෙන් පිරුමුණ දලනදා ප්‍රදර්ශනයක් තියන්නේ මොකක් හරි වාසියක කියලා චෝදනාවක් තියෙනවා. ඔව් මම හිතන්නේ අවුරුදු 16කට පස්සේ දළදා ප්‍රදර්ශනයක් තැබීම ගැන අපි ගොඩාක් සතුටු වෙනවා බෞද්ධයෝ හැටියට. ඉතින් අපි හිතනවා මේ වගේ ආගමික කටයුතු රටවල් වල වෙන්න ඕනේ කියලා. හැබැයි ආගම දේශපාලනට ගාව ගන්න නැහැයි කියලා කියපුම පිරිස් දැන් බලයේ ඉන්නේ. ඉතින් දැන් 6 වෙනිදාට ඡන්දයක් එනවා පළාත් පාලන ඡන්දයක්. අපි දන්නේ නැහැ ඉතින් මේ අරමුණු කොහොම මේවා නිර්මාණය වෙනවද කියන එක. අපි විශ්වාස කරනවා මිනිසුන්ට ආගම තමන්ගේ ධර්මයේ හැදෑරීම සහ මේ සංස්කෘතික උරුමයත් එක්ක ජීවත් වීම තහවුරු කිරීම රජයේ වගකීමක්. හැබැයි ඒව කිසිම මොහොතක තමන්ගේ දේශපාලන ක්‍රියාවලිය වලට දායක කරගත යුතු නැහැ කියන තැන. මම හිතන්නේ මේ ආණ්ඩුව පත් කරන්නේ ජනතාව පහුගිය හිටපු නායකයෝ මේ ආගම ධර්මය දර්ශනය සහ මේ සියලුම ආගමික ශාස්ත්‍රවල තමන්ගේ දේශපාලනයට නරක විදිහට පාවිච්චි කරා. ඒතර ඒක නොවිය යුතුයි කියන තැන අපි පැහැදිලිව ඉන්නවා. ඉතින් අපි ඒ වගේම දැන් මේ දළදා ප්‍රදර්ශනිකුත් කරනවා. මේ වැඩ කටයුතු සියල්ල කරනවා. ඒත් එක්කම උතුරේ මේ බෞද්ධයන්ට වෙන අකටයුතුකම් ගැනත් මේ ආණ්ඩුව මීට වඩා මැදිහත් වෙනවා නම් අපි කැමතියි. ඒ කියන්නේ කෙලින්ම හිතනවාද මේක මේ ඡන්දය ආරම්භ කරගෙන මේ දළදා දැක්ක කරන්න කියන්නේ. අපිට දැන් ගාන හදාගන්න පුළුවන් වෙන්න ඕනේ මේ ඡන්දය 6 වෙනිදා. ආණ්ඩුව ඇවිල්ලා දැන් මාස ගාණක් ගිහිල්ලා තියෙනවා. පොරොන්දු වෙච්ච ගොඩක් දේවල් කරගන්න අපහසු තත්යකට ඇවිල්ලා තිනවා. IMF එකත් එක්ක තාම ගැට ගැහිලා ඉන්නවා. මේකත් එක්ක ප්‍රශ්න ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒ කාරණාත් එක්ක මම හිතන්නේ රටේ ජනතාවට තේරුම් ගන්න පුළුවන් දළදා ප්‍රදර්ශනයක් වෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපේ කිසිම විරෝධයක් නැහැ. ඒ සම්බන්ධයෙන් අපි බෞද්ධයන්ට අපි තාම සතුටටපත් වෙනවා. අපිට හම්බෙන පළවෙනි අවස්ථාවේ අපිත් ඒ වන්දනාමාන කරලා අපිට ආශිර්වාද ලබා ගන්න දළදා වහන්සේගෙන් අපි මැදිහත් වෙනවා. හැබැයි අපි නැවතත් කියනවා මේ ආණ්ඩුවම කියපු දේවල් කැලණියේ වෙච්ච දේවල් නැවත ලංකාවේ කොහෙවත් වෙන්න ඕනේ නැහැ කියන තැන ඒ ආණ්ඩුවම හිටියා. ඒතකොට එහෙම තැනක ඉඳගෙන දැන් 6 වෙනිදා ඡන්දයක් එනවා. එතකොට ඒකත් එක්ක මේ ක්‍රියාවලිය මම හිතන්නේ අපිට ගණන් ටික පැහැදිලිවම හදාගන්න පුළුවන්. දැන් අර අල්ජසීරා සාකච්ඡාව ගැන තේරුණා නම් දැන් මේක ඔබතුමා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක සංවිධානය කළා මේ වගේ සාකච්ඡාවක් උත්තර කියලා ඔබතුමා කියනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා කොහොමත් ඔය බෙදුම්වාදී ඩයස්පෝරාවල සහ ඔය ජාත්‍යන්තර බලවේගවල ඉත්තේ. ඒතකොට ජාත්‍යන්තර බලවේග විසින් ඔහුට පවරපු ඓතිහාසික කාර්යභාරයක් තිබුණා. ඔහු අසමත් වෙනවා ඒ කාර්යභාරය කරන්න අවස්ථා ගණනාවකදී. ඒ අවස්ථා ගණනාවකදීම ඔහු 2002 රිගේනින් ශ්‍රී ලංකා කියන යලිපුපුදුම් ශ්‍රී ලංකියා කියන වැඩසටහනත් එක්ක සටන් විරාමයක් ගෙනල්ලා ලංකාවේ සටන් විරාමයක් හැදවීමේ බලය තියෙන ජනාධිපතිවරයාට. හැබැයි අගමැතිවරයා ඒ වෙලාවේ ගේන්නේ. ඒතර ඔහු ඒ වෙලාවේ බැලුවා මේ රට බෙදුම්වාදී දිශානතින් නැවත ඇදගෙන යන්න. මේ රට බෙදාවෙන් කරන්න. ඒක පරාජය කරා ජනතාව. ඊට පස්සේ
කාරණා දැන් ගණනාවකදී මේ රටේ ජනතාව ඔහු පරාජය කරමින් ආවා. නමුත් අරගලයේ ඇතුලේ නැවත ඔහුට මේ රටේ බලය ලබා ගන්න අවස්ථාව හම්බුණා. හැබැයි ඒ අවස්ථාවලත් මේ රටේ තිබ්බ දේශමාමක බලවේගවල විශේෂයෙන්ම වාමාංශික අද මේ ජනාධිපතිවරයා ඉන්න NPP එකේ ඓතිහාසික උරුමයේ තියෙන ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයක් පුරා මේ බෙදුම් වාදයට එළුව මේ රනිල් වික්‍රමසිංහ විරුද්ධව සටන් කරපු දේශපාලන ව්‍යාපාරයක්. ජීවිත 60000 ගාණක් පූජා කරපු දේශපාලන ව්‍යාපාරයක්. එතකොට එහෙම කරලා මේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාව පරාජය කරාට පස්සේ දැන් මේ ජාත්‍යන්තර බලවේග රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් වැඩ අරගෙන දැන් අන්තිමට ඉතුරුලා තියෙන අර මේ හංකඩට එහෙම නැත්නම් දැන් මේ අන්තිමට ඉතුරුලා තියෙන ගෙවිලා ෂේ වෙලා තියෙන මේ අන්තිම රනිල් වික්‍රමසිංහ කියන නාමය දැන් ඒගොල්ලෝ බලනවා ඒක බිල්ලට දීලා ඒක හරහා තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න. දැන් හදන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් බෙල්ල දීලා ඒක මතින් ගිහිල්ලා මේ රට්ට බෙදාවෙන් කරන්න අවශ්‍ය වැඩ ටික ක්‍රියාත්මක කරන එක. එතකොට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතිහාසයක් පුරා මේ බෙදුම් වාදේ සහ මේක වෙනුවෙන් පෙනී හිටපු පුද්ගලයෙක්. එතකොට ඔහු ඒක දැන් අසමත් වෙලා තියෙනවා. දැන් අසමත් වුණාට පස්සේ ඔහු තමන්ගේ ජීවිතය පූජා කරන්නත් කැමැත්ත මට නම් හිතෙන්නේ ඔහු තමන්ගේ ජීවිතය පූජා කරන්න කැමැත්තෙන් ඉන්නවා දැන් තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න. නේ මම බටලන්ද වෙනුවෙන් වැරදිකාරයා වෙන්නම්. ඒ වැරදිකාරයාද නැද්ද කියන එක මම හිතන්නේ මේ සමාජෙත් දන්නවා. හැබැයි මේ process එක ඇතුලේ මං දංගෙඩියට බෙල්ල තියන්නම්. ඒක හරහා මේ රටේ රණවිරුවන් දඩයන් කරලා මේ රටේ අනාගතය විනාශ කරන තැනට ගෙනියන්න සූදානම් වෙනවා. ඒක අපි ආණ්ඩුවට කියන්නේ මේ පරීක්ෂණය රට ඇතුලෙන් පටන් ගන්න. පිටරටකට දෙන්න එපා. ඒතර අපි පැහැදිලිව දකිනවා වික්‍රමසිංහ මහත්තයා මං හිතන්නේ දැන් එතුමත් කැමතිද අකමැතිද දන්නේ නැහැ. හැබැයි ඔහුව පාවිච්චි කරපු ජාත්‍යන්තරය දැන් ඔහුව බිල්ලට දීලා තිනවා. ඒ බිල්ලට දීම හරහා මේක අපි දන්නවා 48 පනතෙන් තමයි මේ බටලන්ද කොමිෂන් සභාව කැඳවලා තියෙන්නේ. 78 තව පනතක් තියෙනවා. ඒ 78 පනතෙන් තමයි නිවැරදි ලෙස දඩුවම් කරන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට. ඒතර මේ 48 පනතෙන් දඩුවමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔහුත් ඒක දන්නවා ඇති. මේ ආණ්ඩුවක් දන්නවා ඇති. ජනාධිපතිවරයාත් දන්නවා ඇති. දැන් 10 වෙනිදා අප්‍රේල් විවාදයක් කරයි. මැයි මාසෙත් ආයි විවාදයක් කරයි. අවසාන වශයෙන් ඉතින් මුකුත් නැති වෙයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එක පැත්තකින් බේරලා ගියාට පස්සේ අනිත් පැත්තෙන් අන්න සත්‍ය සේවයේ කොමිෂන් සභාවයි අනිත් වැඩ ටික ඩයස්පෝරාට අවශ්‍ය වැඩ ටික ක්‍රියාත්මක වෙන්න ඔය දෙකෙන් එකක් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි ජනතාවට කියනවා මේක කොරහයි කිඹුළු දකින්නව නෙවෙයි දිය කොරහයි ඔබ මේ ගැන අවධානයෙන් ඉන්න. පේලි අතර කියවන්න පුරුදු වෙන්න, දේශපාලන අනාගතය කියවන්න පුරුදු වෙන්න කියන ආරාධනාව අපි කරනවා. මේ ජනතාවගේ යුතු වෙන සමාජිකයන් සාධාරණයක් නේද මේ බටලන්ද කොමිෂන් මාර්තාව වෙනවා. පැහැදිලිවම අපි කියපු දෙයක් තමයි මේ බටලන්ද කියන්නේ පුංචි තැන. ඒක ඇතුළේ වෙච්ච ඉතාම අමානුෂික කාරණා ගණනාවක් තියෙන. නමුත් මේ බටලන්ද පොඩි තැනකින් අල්ලගෙන පොඩි තැනකට විතර සාධාරණයක් කළා හරියන්නේ නැහැ. 60000ක් ජීවිත නැති වුණා. ඒ වගේම අපි කියනවා එක්සත් ජාතික පක්ෂෙත් යම් ප්‍රමාණයක ජීවිත නැති වුණා. ගමේ හිටපු අහිංසක එක්සත් ජාතික පක්ෂයන්, කමියුනිස්ට් පක්ෂය, සාමාන්‍ය සිවිල් ලසියන්ගේ. එතකොට මේ සමස්තයටම පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලන්නේ. අවසානයේ කාටවත් වෛර කරන්නවත් මොනවා කරන්නවත් නෙමෙයි. මේ රටේ නැවත මෙවැනි දෙයක් සිදු නොවෙන්න සහ මේ මියගේ මිනිසුන්ට මොකද උනේ කියලා සාධාරණයක් අවශ්‍යයි. ඉතින් අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුවට යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා මේ සමස්තය වෙනුවෙන් පරීක්ෂණයක් කරන්න. බටලන්ද කියන්නේ එක තැනක් විතරයි. ඒක මම පුංචි කරලා ලව් කරනවා නෙවෙයි. මේ බටලන්ද එළියකන්ද වද කඳුරු තිබුණා. යටාරෝ කැෆේ එකේ වද කඳුරක් තිබුණා. මත්තේගොඩ වද කඳුරක් තිබුණා. බත්තර මුල්ලේ වද කඳුරක් තිබුණා. එතකොට තේ ෆැක්ටරි වල ඊට පස්සේ විවිධ රාජ්‍ය ආයතන වල වද කඳුරු ගණනාවක් ලංකාව පුරා තිබුණා. ඒ සියල්ලටම සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. ඒ සාධාරණ ඉෂ්ට කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි නැවත මෙවැනි දෙයක් නොවෙන්න මේක සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා විධිමත් පැහැදිලි කිරීමක් සමාජයට කරන්න. දෙවෙනි එක තමයි මේ මැරිච්ච මිනිස්සුන් සටන් කරේ මොකක් වෙනුවෙන්ද? අන්න එතන තමයි සාධාරණේ කරන්න පුළුවන් වෙන්නේ. මේ ආණ්ඩුවට ඒ බටලන්දේ සහ අනිත් සියලු වද කඳුරු මියගිය රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සමන් පියසිරි ෆර්නෑන්ඩෝ, ඩී.එම්. ආනන්ද, එච්.බී. හේරත් ඇතුළු මේ 12 දෙනෙක් 13 දෙනෙක් ඒ මියගියපු සියලුම දෙනා ඇතුළු සමස්ත පක්ෂයටම සාධාරණේ කරන්න පුළුවන්. එදා වුන් ඉන්දියානු ව්‍යාප්තවාදී, ඉන්දියානු බෙදුම්වාදය මේ රට කෑලි කරන එකට විරුද්ධව සටන් කරා. ඒ ඩයස්පෝරාවෙන් අද කියන සැලසුම් වලට විරුද්ධව සටන් කරා. IMF එක ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන ඒ වලට විරුද්ධව සටන් කරා. අද වෙනකොට ඇමරිකාවම පිළිගන්න තියෙන ඇමරිකාවේ CIA කඳුරක් ලංකාවේ තිබ්බ කියලා.
එතකොට මෙන්න මේ වලට මේ ඇමරිකානු මේ අධිරාජ්‍යවාදී සැලසුම් වලට විරුද්ධව සටන් කරා එදා ඒ මිනිස්සු ගේන්න පුළුවන් ඒ බටලන්ද වද කඳුරේ වද වේදනාවින්ද මිනිස්සුන්ට එළියකන්ද වද කඳුරේ වද වේදනාවින්ද මිනිස්සුන්ට අතපය කඩලා ඇඟිලි කඩලා ඇඟිලි කපලා වද වේදනා දීලා පන පිටින් පුච්චපු මිනිස්සුන්ට කරන්න පුළුවන් පළවෙනිම සාධාරණේ තමයි ඔවුන් ප්‍රාර්ථනා කරපු ලෝකෙ වෙනුවෙන් යන එක. හැබැයි ඒක කරන්න බෑ මේ IMF එකත් එක්ක එකතු වෙලා. ඒක කරන්න බෑ ඉන්දියාවේ ගිහිල්ලා ඉන්දියාවේ ආණ්ඩුවත් එක්ක හෝලි නටලා. ඒක කරන්න බෑ මේ ජුලියා චෑන් එක්ක මේ දේශපාලන තීන්දුව අරගෙන. ඉතින් අපි කියනවා කරන්න පුළුවන් පළවෙනි සාධාරණේ තමයි ඒ මියගේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් ප්‍රධානම යුක්තිය තමයි ඔවුන් ප්‍රාර්ථනා කරපු ලෝකය හදන එක. අතන අපි දෙවන පරපුර සංවිධානය එක්ක අපි වෛද්‍ය සායනයක් කරා විශේෂයෙන් අතරම අපි ඒ අවස්ථාවේදී කරේ මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන ඉලක්කයක් තමයි මේ ප්‍රාථමික සෞඛ්‍ය වැඩි දියුණු කිරීම හැම රටේම. ඒ අනුව අපි කියන්නේ ප්‍රාථමික සෞඛ්‍ය කියන්නේ ඒ සාමාන්‍ය ජනතාව ඉස්සෙල්ලම ළඟා වෙන ස්ථානය. ඒතර අතර මේ අවස්ථාවට අපි කරේ මේ ලංකාවේ වැඩියෙන්ම ඒ කියන්නේ අලුත්ම වැඩියෙන්ම මිය යන්නේ 75ක් විතර හෘදයාබාධ වලින්. ඒතර මේ හෘදයාබාධ හැදෙන්න ප්‍රධාන රිස්ක් එකක් තියෙන කරුණු තුනක් තියෙනවා. එකක් තමයි දියවැඩියාව, ඒ වගේම හයිපර්ටෙන්ෂන්, හයි බ්ලඩ් ප්‍රෙෂර් කියන එක, අධිරුධිර පීඩනය, ඒ කියන්නේ ඊළඟට රුධිරයේ තියෙන කොලෙස්ටරෝල්. දැන් මේවා තමයි පරීක්ෂා කරේ. අතන අපි රෝගීන් 300ක් පරීක්ෂා කරා. මේ 300න් අපිට හොයාගන්න පුළුවන් වුණා 120ක් පළවෙනි වතාවට තමයි උන්ට මේ වගේ රිස්ක් එකක් තියෙන. ඒ කියන්නේ අවදානමක් තියෙන රෝග ලක්ෂණ තියෙනවා කියලා වුන් දැනගත්තේ. ඉතින් මේක ඇත්තටම මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ නිර්දේශ අනුව රජය දැන් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදලා තියෙනවා ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය වැඩි දියුණු කරගෙන. අතන අපි මේ ස්තුතිවන්ත වෙනවා රජයට මේවර වැඩිම මුදලක් මේ සෞඛ්‍යයට වෙන් කරලා කියනවා ඉතිහාසයේ රුපියල් බිලියන 500කට ආසන්න සංඛ්‍යාවක්. හැබැයි ඒක ජනමාධ්‍ය හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ දෙකටම සෞඛ්‍ය අමාත්‍යාංශයට කොතරම් මුදලක්ද මොකද ගිය අයවැයෙන් වෙන්ලා තිබුණ බිලියන 400කට ආසන්න ප්‍රමාණයක් මේ අයවැයෙන් බිලියන 450කට ආසන්න ප්‍රමාණයක් වෙන්ලා තියෙනවා. ඒතර මේක යොදා ගන්න මේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ අපි උදාහරණයක් වශයෙන් 120ක් කියන්නේ විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඒ අතරේ තරුණ අය හිටියා 105ක්. ඒ කියන්නේ අවුරුදු 30ට අඩු අය. ඒතර මේ අය 30ට අඩු අය මේ ඉන්න හින්දා අපිට ඊටාම ඉස්සරහට එන ජනගහනයේ මේ ඒ කියන්නේ අවදානම වැඩි බව පේනවා. ඉතින් මේකට කඩිනමින් කටයුතු කළ යුතුයි. සාමාන්‍ය sustainable development goal ඒ කියන්නේ අපි සාමාන්‍ය 2030 දී ළඟා කරගන්න ඕන. ඒක 3.8 කියන්නේ විශ්වීය ආවරණයක් සෞඛ්‍ය ආවරණයක් ලබා දෙන්න ඕන සියලුම ජනතාවට ભેදයකින් තොරව ගම්වල සහ හැම ජනතාවටම උන්ගේ ආර්ථික තත්ත්වය නොසලකා හැර හොඳ මේ කවරේජ් එකක් දෙන්න ඕන කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. ඒතකොට ඒකට නම් මේ ඇත්තම රජය කළ යුත්තේ මේ මහ ජනතාව සියලු දෙනාම ආවරණය වෙන පරිදි ඔවුන්ගෙන් මේ රිස්ක් එක හඳුනා ගන්න ඕන. එතකොට අපිට මේ ප්‍රීමැචුවර් ඩෙත් ඒ කියන්නේ අවුරුදු 60කට කලින් 60ට කලින් මැරෙන සංඛ්‍යාව ඉතාම වැඩි වෙගෙන යනවා. ඉතින් ඒ ගාන අඩු කර ගන්න පුළුවන් අපිට මේක අපි අතර මේ දෙවන පරපුරේ අපේ සමාජිකයන්ගේ මේ සංවිධානය ඇතුළත මේකට සහභාගී වෙන්න පුළුවන් උනේ මේකදී අපි රජයට අවධානමක් කරන්න කැමති මේ විශේෂයෙන් තරුණ අය මේ රෝග වලට ගොදුරු වෙන්න තියෙන හැකියාව වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අනිත් අය ඒ කියන්නේ වයසක ඒ කියන්නේ සක්‍රීය වයසට යාමට බාධාවක් වෙන විදිහට මේ රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒකින්ද මේ දැනට රජය ප්‍රතිපත්තියක් විදිහට තීරණයක් අරන් තියෙනවා මේ වගේ ග්‍රාමීය රෝහල් ඒ වගේම මේ නිම්මට්ටමට ගිහිල්ලා මේ අයගේ පරීක්ෂණ කරලා මේවා හඳුනගෙන ඒ අයට අවශ්‍ය ෆලෝ අප් එකක් ඒ කියන්නේ පසුවිප්‍රම කරන්න. ඒ පසුවිප්‍රම කරන්න මේ ඊටාම ඉක්මනින් පටන් ගන්න කියලා. මොකද හුඟක් වෙලාවට මේ රජය වල ගේන ප්‍රතිපත්ති
නිලධාරීන් විසින් මේක හරියට ක්‍රියාත්මක කරන්න නැති තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන් ඒ නිලධාරීන් මේ පිළිබඳව දැනුවත් කරලා උන්ට යම්කිසි අවධානයක් යොමු කරවලා මේව ඉක්මනට කරවන්න අවශ්‍ය වෙනවා. නැත්නම් මේ ඉදිරියේදී නිරෝගී මේ දෙයක් නෙවෙයි, නිරෝගී ජනතාවක් නෙවෙයි වෙන්නේ. මේ බෝනවන රෝග වලින් ගහන වැඩි දෙනා බෝ වෙන මේ කියන්නේ මිය යන තත්ත්වයක් එන්න පුළුවන්. මේ තත්ත්වය වළක්වා ගන්න නම් මම හිතන්නේ රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි. ග්‍රාමීය රෝහල් වැඩි දියුණු කළා වැඩි දිනෙකට ළඟා විය හැකි විදිහට මේ පරීක්ෂණ වලට යොමු වෙන්නත් ඒවට අවශ්‍ය මේ ප්‍රතිකාර සහ ඒ සඳහා මේ යොමු කරන්න. ඉතින් ඒක තමයි මට අවධාරණය කරන්න තියෙන්නේ. අපි මේ ඉදිරියටත් මේ වගේ සහායන කරන්න බලාපොරොත්තු වෙන දෙවන පරපුර විසින් රජයත් මේකට සම්බන්ධව රාජ්‍ය සංවිධාන වෙනත් ආයතන සම්බන්ධව මුළු ලංකාවම ආවරණය කිරීමේ වැඩපිළිවෙලක් යොදන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි. ආයිබෝවන් මම දෙවන පරපුර කවුතර දිස්ත්‍රික් නායක ලහිරු වසන්ත. විශේෂයෙන්ම 2025 පළාත් පාලන මැතිවරණය කේන්ද්‍ර කරගෙන අපි දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය නව තරුණයන් උදෙසා දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් විදිහට අලුතෙන්ම මේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කරා. ඒකෙම විශේෂම අපිට කියන්න කාරණාවක් තියෙනවා මේ අපි ඉදිරිපත් කරපු නාම යෝජනා තරුණ නියෝජනය සඳහා නිර්ණායක හේතු විශේෂයෙන්ම උප්පන්න සහතිකය පිටපත සම්බන්ධ නිර්ණායක හේතුවෙන් අපි ඉදිරිපත් කරපු බොහෝමයක් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වුණා. ඉතින් මෙහිදී අපිට විශාල කනගාටුවක් තියෙනවා. මොකද තරුණයන් උදෙසා දේශපාලනය කරන නව අලුත් දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපේ මේ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම ඊටාම අවසානවන්ත කාරණාවක්. නමුත් අපිට සඳහන් කර යුතු විශේෂ දෙයක් තියෙනවා. මේ නාම යෝජනා පත්‍රය ඉදිරිපත් කරන්න අපි නාම යෝජනා පත්‍ර ලබා ගන්න දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ගිය අවස්ථාවේදී අපිට ලබා දුන්න උපදේශ පත්‍රිකාවේ සඳහන් ආකාරයටම තමයි අපි මේ නාම යෝජනා පත්‍ර සකස් කරේ. එහිදී මුලින්ම අපිට නාම යෝජනා පත්‍ර ලබා ගන්න ගියාම ගයිඩ්ලයින් කියලා යටතේ අපිට ලබා දුන්න උපදේශ පත්‍රිකාවක්. එහි 7 වන ඡේදයේ සඳහන් වන ආකාරයට උපැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කරන්න කියලා තමයි අපිට නාම යෝජනා පත්‍රයත් එක්ක සඳහන් කළ තිබිටි. අපි ඒකට අදාළව තමයි නාම යෝජනා පත්‍ර සකස් කරලා ඉදිරිපත් කරේ. ඉතින් ඒ කාරණාව එහෙම ඉදිරිපත් කරාට පස්සේ නමුත් 2025 3/15 වෙනිදා මේ උදාහරණයක් වශයෙන් මම මේ කාරණාව කියන්නේ 2025 3/15 වෙනිදා මැතිවරණ ලේකම් කාර්යාලයේ ගම්පහෙන් ලිපියක් නිකුත් කරලා තිබ්බා. මේ අපේ තරුණ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම සම්බන්ධව මේ තරුණ නියෝජනය සම්බන්ධව කියන කාරණාව ඇතුළත් කරලා එම ලිපිය අපිට 3/15 එහි මැතිවරණ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයෙන් අත්සන් කළ ඉදිරිපත් කරාට මේක අපිට ලැබෙන්නේ 21 වෙනිදා. ඒ කියන්නේ මේක පළාත් පාලන මැතිවරණය කේන්ද්‍ර කරගෙන විශේෂ උපදේශක් වුණාට මේක අපිට ලැබෙන්නේ 21 වෙනිදා. එතකොට 2025 3/16 වෙනිදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන මැතිවරණ කොමිසම් සභාව. මේ මාධ්‍ය නිවේදනයේටත් මේ 3/15 ඉදිරිපත් කරපු මේ ලිපියේ සඳහන් කාරණාව ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් අපිට නාම යෝජනා පත්‍ර සකස් කරන්න ගියාම මුලින්ම අපිට ලබා දුන්න ගයිඩ්ලයින් එකේ තිබ්බ උපදේශ වලට තමයි මේ නාම යෝජනා පත්‍ර සකස් කරේ. ඉතින් මේ සකස් කිරීම පිළිගැනීමට නොහැකි තත්ත්වයක් තමයි මේ විශේෂයෙන් අපිට මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වලින් ඉදිරිපත් කරේ. නමුත් අපි ඊටාම ඕනෑකම ඉල්ලා සිටිනා මැතිවරණ කොමිසමෙන් අපි තරණ දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට තමයි මේ නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කරේ මේ පළාත් පාලන මැතිවරණයට. ඉතින් මේ සම්බන්ධව සාධාරණ තීන්දුවක් ගනී කියලා අපි විශ්වාස කරනවා. මේ කරුණු කාරණා හරියට නිවැරදිව හොයලා බලලා. ඉතින් පක්ෂයක් විදිහට මේ අපි යම් තීන්දුව ඉදිරියට ගන්න බලාපොරොත්තු වෙනවා මේ පළාත් පාලන මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන නාම යෝජනා සම්බන්ධව මැතිවරණ කොමිසමෙන් අපිට ලබා දෙන උපදෙස් කොයි ආකාරයෙන් ලබා දෙන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධව තමයි මට කරුණු ඉදිරිපත් කරන්න තියෙන්නේ. ස්තුතියි.